ඉතින් ඔන්න අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ ගොඩක් කට්ටිය ඉල්ලපු වීඩියෝ. දැනටවත් මම වීඩියෝස් දාලා තිනවා ෆ්‍රීලාන්ස් එකේ කොහොමද අපි ජොබ් එකක් කරලා සල්ලි හොයන්නේ, ෆ්‍රීලාන්ස් එකේ ටයිපින් ජොබ් එකක් කරලා සල්ලි හොයන්නේ කොහොමද, අප්වර්ක් එකේ වැඩ කරන්නේ කොහොමද, මේ ගැන වීඩියෝස් අරන් ඇවිල්ලා තිනවා මම. එතකොට ගොඩක් කට්ටිය මගෙන් අහපු දෙයක් තමයි Fiverr එක ගැනත් වීඩියෝක් අරන් එන්න කියලා. මොකද Fiverr කියන්නේ උඩම තියෙන වෙබ්සයිට් එකක්. ගොඩක් කට්ටිය කරන ගොඩක් සල්ලි ගෙවන ගොඩක් ලොකු වෙබ්සයිට් එකක්. ඉතින් මෙන්න මේක කොහොමද අපි හරියට account එකක් create කරගන්නේ, මේකේ gig එකක් කියන්නේ මොකද්ද, මේක අපිට කරන්න පුළුවන් jobs මොනවාද, මේ job එක හරියට complete කරන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් අරගෙන එන්න කියලා. මොකද ගොඩක් කට්ටිය YouTube එකේ වීඩියෝස් දාලා තිනවා, මේකේ account එක create කරන විදිය දාලා තියෙනවා, මේකේ තියෙන job ටික දාලා තියෙනවා, මේකේ කොහොමද හරියට gig එකක් publish කරගන්නේ, හරියට order එකක් අපි complete කරන්නේ කොහොමද. නැත්නම් සමහර අපි හැම order එකක්ම කියනවා අපිට පුළුවන් මේක කරන්න පුළුවන් කියලා අපි orders ඔක්කොම ගන්නවා. අන්තිමට අපිට rating අඩු වෙනවා, අපිට order complete කරගන්න බැරි වුණාම. අපිට complete කරන්න පුළුවන් orders විතරක් ගන්න කොහොමද, මේ හැම දෙයක් ගැන මම කතා කරනවා. මේ Fiverr ගැන වීඩියෝ සීරීස් එකක් තමයි ඔයගලන්ට අද අරගෙන එන්නේ. ඒ වගේම තමයි ගොඩක් කට්ටිය අහනවා මේ Fiverr අපිට මොබයිල් එකෙන් කරන්න පුළුවන්ද, ඉංග්‍රීසි knowledge එකක් ඕනේද, මෙන්න මේ දේවල් වලට උත්තරත් අද මේ වීඩියෝ එකෙන් මම ඔයගලන්ට අරගෙන එනවා. ඉතින් account එක create කරන එක මම step by step මේ වීඩියෝ එකේ කතා කරනවා. ඉතින් මම මුලින්ම කියලා ඉන්නම් මොකද්ද මේ Fiverr කියන්නේ කියලා. ඉතින් මේ Fiverr කියන්නේ freelance, Upwork වගේම වෙබ්සයිට් එකක්. copywriting, තව AI මෙන්න වගේ job ගොඩක් තියෙනවා. ඉතින් අද මම වෙබ්සයිට් එක පෙන්නන්නම්. ඒකේ මම job role ටික ඔක්කොම පෙන්නන්නම්. ඔයගොල්ලෝ අද decide කරන්න මෙතනින් මම මොන job role ටිකද කරන්න කියලා. එතකොට ඔයගොල්ලන්ට idea ගන්න පුළුවන් මේ ටික තමයි මම කරන්නේ. ඉතින් මේකට අනුව තමයි මම අද මේ account එක හදාගන්න ඕනේ කියලා. ඉතින් මේ Fiverr එකේ මොකද්ද වෙන්නේ කියලා හරියටම කිව්වොත් එහෙම ඔයගොල්ලෝ හිතන්න කාට හරි shop එකක් තියෙනවා. එයාට ඕනේ මේ shop එකට ලස්සන logo එකක් හදාගන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් gig එකක් දාන්න. gig එකක් කියන්නේ මොකද්ද කියලා මම ඊළඟට කියලා දෙනවා. ඔයාලට පුළුවන් මේකේ gig එකක් දාන්න. මම මෙන්න මේ වගේ logos හදනවා කියලා. එතකොට ඒ customer ඇවිල්ලා ඔයාගේ gig එක බලලා ඔයාට එයාගේ logo එක හදන්න බාර දෙනවා. ඉතින් ඔයාලට තියෙන්නේ එයාගේ logo එක හරියට complete කරලා එයාට දෙන්න. එතකොට එයා ඒකට ඔයගලන්ට මුදල් ගෙවනවා. ඉතින් මේ විදිහට තමයි Fiverr එකේ වැඩ කරන්න තියෙන්නේ. නිකන් normalම shop එකක් විදිහටම තමයි තියෙන්නේ. ඉතින් ඔයගලන්ට තියෙන්නේ මේක වැඩ කරලා සල්ලි හොයන්න. ඉතින් Fiverr එකේ සාමාන්‍යයෙන් ගෙවනවා ටිකක් වැඩි, ලොකු ගණන් හොයන්න පුළුවන්. සමහර අය orders complete කරාම tip එකකුත් දෙනවා. ගොඩක් අපි හොඳට වැඩේ කරලා දුන්නොත් එහෙම tip එකකුත් දෙනවා අමතරව. සාමාන්‍ය මෙන්න මේක ඔයගොල්ලෝ එක job එකක් complete කරාට පස්සේ එයා තව jobs ගොඩක් දෙනවා. ඉතින් ඒකින් හින්දා මෙන්න මේ Fiverr ගොඩක් හොඳයි අපි work කරනවා නම්. මොකද අපි ඒ වැඩේ හොඳට කරලා දුන්නොත් එහෙම එයාට එන හැම වැඩක්ම අපිටම තමයි directly දෙන්නේ. මොකද අපේ prices අඩුයි නම් අපිට දිගටම වැඩ ගන්න පුළුවන්. ඉතින් ඕක තමයි Fiverr කියලා කියන්නේ. ඉතින් මම ඊළඟට කියන්න මෙන්න මේකේ gig එකක් කියන්නේ මොකක්ද කියලා. gig එකක් කියන්නේ මම හිතන්නේ ඔයාලට graphic designing පුළුවන්. නැත්නම් ඔයාලට website හදන්න පුළුවන්. මේ වගේ තව ගොඩාක් job roles තියෙනවානේ. ඉතින් මම හිතන්නේ ඔයාලට graphic designing පුළුවන් කියලා. ඔයගලන්ට පුළුවන් ලස්සනට logo එකක් හදන්න. නැත්නම් ඔයගලන්ට පුළුවන් ලස්සනට cover photo එකක් හදන්න. නැත්නම් ඔයාලට පුළුවන් ලස්සනට photo edit කරන්න. ඔයගලන්ට photography කරන්න පුළුවන් කැමරා එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ඕනම දෙයක් පුළුවන් කියලා හිතන්නකෝ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලට මෙන්න මේ දේ පුළුවන් කියලා post එකක් හදලා මේ Fiverr එකේ දාන්න. ඒකට තමයි මේකේ gig එකක් කියන්නේ. එතකොට මේ post එක දැම්මට පස්සේ ඒක බලන කට්ටිය ඔයගලන්ට jobs දෙනවා. ඉතින් මෙන්න මේ විදිහට gigs දාලා තමයි අපිට මේකේ සල්ලි හොයන්න තියෙන්නේ. ඉතින් මේකේ gig එකක් හරියට අපි දාන්නේ කොහොමද? customer කෙනෙක් මේ gig එක දැක්කම හරියටම අපිට job එක දෙන විදිහට මේ gig එක හදාගන්නේ කොහොමද, publish කරන්නේ කොහොමද කියලා මේ වීඩියෝ සීරීස් එකේ මම කියලා දෙනවා. ඉතින් ඊළඟට කට්ටිය අහපු ප්‍රශ්න තමයි අපිට මේක phone එකෙන් කරන්න බැරිද කියලා. ඉතින් අපිට මේකේ account එක create කරලා gig එකක් publish කරන්න අනිවාර්යයෙන්ම අපිට computer එකක් ඕන වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් phone එකෙන් මේක handle කරන්න. phone එකෙන් තමයි මාත් handle කරන්නේ. අපිට ගොඩක් message එනවා. අපිට gig එකක් විදිහට මේකට message ආවම අපි ඉක්මනට reply කරන්න ඕනේ. එතකොට තමයි අපේ account එකට ratings හම්බෙන්නේ, account එක උඩට එන්නේ. ඉතින් මේ දේවල් තව ගොඩක් තියෙනවා. ඒ දේවලුත් මම මේ වීඩියෝ එකේ කතා කරනවා. ඉතින් ඔයගොල්ලෝ මේක කරනවා නම් ඔයගලන්ට අනිවාර්යයෙන් computer එකක් තියෙන්න ඕනේ. මොකද මේක account එක හදන්න ඕනේ. phone එකෙන් handle කරන්න පුළුවන් වුණාට ඔයගලන්ට PC එකක් තියෙන්න ඕනේ. අනිත් එක තමයි ඔයගලන්ගේ English knowledge එකක් තියෙන්න ඕනේ කියලා. ඉතින් ඔයගලන්ට සාමාන්‍ය English knowledge එකක් තිබ්බම ඇති. සාමාන්‍යයෙන් Google Translate දාලා මේක translate කරලා reply එකක් යවා ගන්න පුළුවන් තරමට තිබ්බනම් ඇති. නැත්නම් සාමාන්‍ය English කතා කරන්න ඕන, හොඳටම English තියෙන්න ඕනේ. කිසිම දෙයක් අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් customer message එකක් දැම්මම ඒක Google Translate දාලා හරි තේරුම් අරගෙන ඒකට ChatGPT එකකින් හරි reply එකක් අරගෙන යාට send කරන්න පුළුවන් විදියට knowledge එකක් තියෙනවා නම් ඒ ඇති. ඒක කරන විදිහත් මම මේ වීඩියෝ එකේ ඔයගලන්ට කතා කරනවා. ඉතින් ඕක තමයි Fiverr ගැන බෑග්ග්‍රවුන්ඩ් අපිට කතා කරන්න තියෙන. Fiverr කියන්නේ මේක, gig එකක් කියන්නේ මේක කියලා. ඉතින් අපි දැන් ගිහින් බලමු වීඩියෝ එකට කොහොමද මේක account එකක් create කරගන්නේ, මේක අපිට account එක hack වෙන්නේ නැති විදියට create කරගන්නේ කොහොමද කියලා බලමු. මේක ඔයාලට කරන්න පුළුවන් jobs මොනවාද කියලාත් අපි මේ වීඩියෝ එකෙන් බලමු. ඉතින් ඒකින්ද මේ වීඩියෝ සීරීස් එකම අනිවාර්යයෙන් ඔයගොල්ලෝ බලන්න. ඔයගලන්ට ගොඩක් වැදගත්. වෙන කට්ටිය ගොඩක් මේව course වලට තමයි කියලා දෙන්නේ, සල්ලි අරගෙන වෙනම තමයි කියලා දෙන්නේ. ඉතින් මේ හැම දෙයක්ම free තමයි ඔයගලන්ට මේ වීඩියෝ සීරීස් එකේ හම්බෙන්නේ. ඉතින් ඒක
හින්දා මේ ෆ්‍රී වීඩියෝ ටික බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි අපි එහෙනම් බලමු කොහොමද account එකක් create කරගන්නේ. step by step හැම දෙයක් මම කියලා දෙනවා. මුලින්ම දැන් ගොඩක් කට්ටියගේ මේක account එක අපි හරියට හදාගෙන ආවම level up වුණාට පස්සේ අපිට orders එන්න පටන් ගත්තට පස්සේ ගොඩක් අයගේ accounts hack වෙනවා. ඒකට හේතුව තමයි ඔයගොල්ලන්ගේ account එකේ 2 step verification on කරලා නැති. ඉතින් අපි මුලින්ම ඒක on කරගෙන ඉමු. ඉතින් මුලින්ම එන්න Google එකට. Google එකට ආවට පස්සේ ඔයගොල්ලන් මෙන්න මෙතන පෙන්නනවා Google account එකේ photo එක. මගේ email එකේ පළවෙනි අකුර තමයි මෙතන පෙන්නනවා. ඔයාලට පුළුවන් මෙන්න මේක මේ විදිහට click කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් manage your Google account කියන එක click කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන් මෙන්න මේ වගේ තැනකට එනවා. ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙනවා security කියලා. ඔයාලට පුළුවන් මෙන්න මේක click කරගන්න. මෙතනින් මේ විදිහට යටට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් 2 step verification කියලා ඔයාලට පේනවා. මෙන්න මේක මගේ off වෙලා තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේක on කරගත්තේ නැත්නම් අපේ account එක hack වෙන්න තියෙන සම්භාවිතාව වැඩි. ඉතින් මේක on කරගත්තට පස්සේ අපේ account එක ගන්න බෑ කාටවත්. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේක මේ විදිහට click කරගන්න. click කරගත්තට පස්සේ ඔයගොල්ලන්ගේ email එක මෙතන පෙන්නනවා. ඔයගොල්ලන් අහනවා ඒ email එකේ password එක මොකක්ද කියලා. ඉතින් ඔයාලට පුළුවන් මෙතනට password එක enter කරගන්න. මෙතන next කියන button එක මේ විදිහට click කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන add phone number කියන එක මේ විදිහට click කරගන්න. ඉතින් ඔයගොල්ලන්ගේ phone number එකට තමයි මේක verify කරන්න ඕනේ. එතකොට ඔයගොල්ලන්ගේ phone number එකේ code එක නැතුව ඔයගොල්ලන්ගේ account එක කාටවත්ම ගන්න බෑ. ඔයාලට පුළුවන් මෙතනින් ශ්‍රී ලංකා කියන එක මෙතනින් select කරගන්න. මේ විදිහටම යටට ගිහලා මම select කරගන්න. මෙතන ශ්‍රී ලංකා තියෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයගොල්ලන්ගේ phone number එකේ පළවෙනි බිංදු ඉලක්කම නැතුව ඉතුරු ටික මෙන්න මෙතනට ඇතුළත් කරගන්න. ඉතින් මේ විදිහට මම ඇතුළත් කරලා මෙන්න මෙතන තියෙන next කියන button එක මේ විදිහට click කරගන්නවා. ඊට පස්සේ ඔයා enter කරපු phone number එකට එනවා verification code එකක්. ඔයා අන්නේ code එක මෙන්න මෙතනට enter කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට මම enter කරලා මෙතන verify කියන button එක මේ විදිහට click කරගන්නවා. ඔයාලට පේනවා මේ විදිහට මගේ 2 step verification on වුණා. ඔයාලට පුළුවන් මෙතනින් done button එක මේ විදිහට click කරගන්න. ඔයාලට පේනවා මෙන්න මෙතන 2 step verification on වුණ තැන මෙතනින් කොළ පාට ටික් එකක් වැටලා තිනවා. දැන් ඔයගොල්ලන්ගේ account එක අපි හරියට හදාගෙන ඉවරයි. දැන් අපි යන්න ඕනේ Fiverr account එකක් create කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට Google එකට එන්න. Google එකට ඇවිල්ලා මෙන්න මෙතන search කරන්න Fiverr කියලා. ඔයාලට ලේසියෙන්ම search කරන්න පුළුවන් account එකක් හදාගන්න පුළුවන්. ඉතින් මුලින්ම එනවා link එකක්. ඔයාලට පුළුවන් ඒ link එක ඇතුළට යන්න මේ විදිහට. ඊට පස්සේ මෙතන පෙන්නනවා freelance එකේ ගොඩාක් දේවල් පෙන්නනවා. මේක website development, architecture හැම දෙයක්ම මේකේ තියෙනවා. digital marketing, graphic designing, එතකොට copywriting, AI. දැන් AIත් මේ අලුතෙන් ඇවිල්ලා තියෙන මේ AI option එක. ඒ වගේම මේකේ business consulting මේවායි ගොඩාක්ම තියෙනවා. ඉතින් ඔයා මුලින්ම කරන්න මේකේ account එකක් create කරගන්න බෑ හරියට. අපි මුලින්ම account එකක් create කරගන්න මෙන්න මෙතන තියෙනවා sign in කියලා button එකක්. ඔයාලට පුළුවන් මෙන්න මේක මේ විදිහට click කරගන්න. ඉතින් මෙතනින් ඔයගලන්ට ලේසියෙන්ම ඔයගලන්ගේ Google account එකම login වෙන්න පුළුවන්. ඉතින් මම ඔයගලන්ට email එක දීලා login වෙන විදිය කියලා දෙන්නම්. ඉතින් ඔයාලට පුළුවන් මෙතන continue with email කියන button එක click කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙතනට පුළුවන් ඔයගලන්ගේ email එක enter කරගන්න. ඉතින් මේ විදිහට මගේ email එකක් enter කරගන්න. ඊට පස්සේ මේගොල්ලෝ කියනවා password එකක් enter කරගන්න කියලා. ඉතින් මේ විදිහට මගේ password එකක් මෙන්න මෙතනට enter කරගන්න. ඉතින් password එකත් enter කරලා ඔයාලට පුළුවන් මෙතන continue කියන button එක click කරගන්න. ඊට පස්සේ මේක save කරන්නද කියලා අහනවා. ඔයාලට පුළුවන් මෙතනින් save දෙන්න. ඊට පස්සේ මේගොල්ලෝ කියනවා ඔයගලන්ට username එකක් enter කරගන්න කියලා. මේ username එක තමයි අපේ profile එකට ආවට පස්සේ කෙනෙක්ට පෙන්නන්නේ. මෙතන මම pandatech D කියලා දෙන්නම්. D උනාට පස්සේ ඔයාලට මෙතන හරියට username එක දුන්නා මෙතන ඔයගලන්ට පේනවා ටික් එකක් වැටුණා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන create my account කියන button එක click කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ enter කරපු email එකට එනවා verification code එකක්. ඔයා අන්නේ verification code එක මෙන්න මෙතනට enter කරගන්න ඕනේ. ඉතින් මම ඒක enter කරලා මෙතන submit කියන button එක මේ විදිහට click කරගන්නවා. ඔයාලට පේනවා ඊට පස්සේ අපේ account එකේ මේ username එක වැටලා තියෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ අහනවා ඔයා client කෙනෙක්ද freelancer කෙනෙක්ද කියලා. ඒ කියන්නේ ඔයා මොකක් හරි වැඩක් කරව ගන්නවද මේකේ කාට හරි කියලා නැත්නම් ඔයා වැඩක් කරලා දීලා සල්ලි ගන්නවද කියලා. ඉතින් ඔයගොල්ලන්ගේ job role එක ගොඩක් වෙලාවට මේ I am a freelancer කියන එක වෙන්නේ නැති. ඉතින් මම මෙතන ටික් එක දානවා මම freelancer කෙනෙක් හින්දා මම වෙන කෙනෙක්ට මගේ design එකක් හරි මගේ copywriting එකක් හරි මම ලියලා දීලා හරි මම වැඩක් කරලා දීලා තමයි සල්ලි ගන්න. ඒකින්ද මම අන්න එකට ටික් එක දාලා මෙතන next කියන button එක click කරගන්නවා. ඊට පස්සේ අහනවා ඔයගොල්ලන්ගේ freelancer type එක මොකක්ද කියලා අහනවා. ඔයගොල්ලෝ agency එකක්ද agency owner කෙනෙක්ද? මම මෙතන solo freelancer කියන ටික් එක දානවා. ඊට පස්සේ මම මෙතන next කියන button එක click කරගන්නවා. ඊට පස්සේ මෙතනින් අහනවා වගේ experience එක මොන වගේද කියලා. ඔයා offline ද කරන්නේ online ද online offline දෙකම කරනවාද? ඉතින් මෙතන freelancing online කියන එක ඔයා දීලා මෙතන finish කියන button එක click කරගන්න. ඊට පස්සේ මේගොල්ලෝ කියනවා great you are almost there කියලා. ඊට පස්සේ මෙතනින් අහනවා complete your freelancer account, create first gig, publish and start selling කියලා. කියන්නේ අපිට මේකේ වැඩ පටන් ගන්න කියලා තියෙන්නේ. ඉතින් උගලන්ට පුළුවන් complete your freelancer profile කියන එක මෙතනින් click කරගන්න. ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් continue දෙන්න. මෙතනිනුත් ඔයගලන්ට පුළුවන් continue දෙන්න. ඔයගලන්ට මෙතනිනුත් continue දෙන්න තියෙන්නේ. ඊට පස්සේ තමයි අපිට මේකේ details ටික add කරගන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ ටික හරියටම add කරගන්න. ඉතින් මෙතනින් මුලින්ම අහන ඔයගලන්ගේ first name එක. ඉතින් මගේ first name එක කලන කියලා මේ විදිහටම දානවා. last name එක මේ විදිහටම දාගන්නවා මගේ last name එක.
ඊට පස්සේ මෙතනින් අහනවා ඩිස්ප්ලේ නේම් එක. ඒ කියන්නේ කවුරු හරි අපේ ප්‍රොෆයිල් එකට ආවම එයාට පේන්න ඕනේ මොන නමද කියලා. ඉතින් මගේ නම කලන කියලා පෙවුනම ඇති කියලා. ඊට පස්සේ මෙතනින් ප්‍රොෆයිල් පික්චර් එකක් ඇඩ් කරන්න දෙනවා. ඉතින් මේක වැදගත්ම තැනක්. ඔයගොල්ලන්ගේ ප්‍රොෆයිල් පික්චර් එක පොඩ්ඩක් ප්‍රොෆෙෂනල් පික්චර් එකක් ඇඩ් කරගන්න. ඒ කියන්නේ මේක දැක්කම ඔයගොල්ලෝ හරි ඩිසයින් එකක් හරි ඔයගොල්ලන්ට කරගන්න පුළුවන්. ඔයා පොඩ්ඩක් ප්‍රොෆෙෂනල් කෙනෙක් කියලා හිතුනොත් තමයි ඔයාට ඒගොල්ලෝ ඕඩර් එකක් දෙන්නේ. ඉතින් ඒකින්ද මෙතනින් ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ හොඳ ප්‍රොෆෙෂනල් පික්චර් එකක් මෙතනින් ඇඩ් කරගන්න. මේ විදිහට මම බලන්නම් ප්‍රොෆෙෂනල් පික්චර් එකක් දැන් මං ගාව තියනවාද කියලා. ඔයාලට පේනවා මේ විදිහට මේ වගේ පික්චර් එකක් තමයි මෙතනට ඇඩ් කරගත්තා. ඊට පස්සේ මේගොල්ලෝ අහනවා ඩිස්ක්‍රිප්ෂන් එකක්. ඔයා මොකක්ද ඔයාට කරන්න පුළුවන්? ඔයගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එක මොන වගේද? ඔයා කම්ප්ලීට් කරපු ප්‍රොජෙක්ට් මොනවාද? ඔයාගේ ඒරියා එක මෙන්න මේ වගේ දේවල් ටිකක් මෙතනට දෙන්න කියලා. ඉතින් ඔයාට මේකට ලේසියෙන්ම යූස් කරන්න පුළුවන් ChatGPT එක. ඉතින් ඔයගලන්ට පුළුවන් මෙතනින් ChatGPT මම ඕපන් කරගන්නම්. ඉතින් ඔයාට කියන්න පුළුවන් ChatGPT එකට ඔයාට මෙන්න මේ වගේ ෆයිල් එකකට ඩිස්ක්‍රිප්ෂන් එකක් ඕන වෙලා තියෙනවා. ඉතින් ඔයගලන්ගේ ඩීටේල්ස් ටික දාලා ඩිස්ක්‍රිප්ෂන් එකක් හදලා දෙන්න කියලා. ඉතින් දැනටමත් ChatGPT එක මගේ ඩීටේල්ස් ඔක්කොම දානවා. ඉතින් ඔයගොල්ලෝ කොච්චර මේකේ වැඩ කරලා තියෙනවද? මේකේ එක්ස්පීරියන්ස් කොහොමද? ඒ දේවල් ටික මෙතනින් ඔයගලන්ට පුළුවන් මෙතනින් ඉල්ල ගන්න. ඉතින් මගේ 5 years experience තියෙනවා කියලා මෙතනින් දාලා තියෙනවා. ඒ වගේ මම මේකේ thumbnail design මට පුළුවන්, logo design, social media, digital marketing මට පුළුවන්, video editing පුළුවන්, Facebook ads run කරන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් ටිකක් මම දාලා තියෙනවා. photo retouch කරන්න පුළුවන්, product photography edit කරන්න පුළුවන්. මේ දේවල් ටිකක් මම දාලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් දේවල් ටික මෙන්න මේකට add කරලා ඔයාලට පුළුවන් මේ වගේ description එකක් ChatGPT එකට කියලා හදාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ ටික මේ විදියට කොපි කරගන්න. ඉතින් මෙතන මම කොපි කරලා මෙතනට ගිහිල්ලා මම මෙතනට පේස්ට් කරගන්නවා. ඊට පස්සේ මෙතනින් ලැන්ග්වේජ් එක මේගොල්ලෝ අහනවා. ඉතින් ඔයා අනිවාර්යෙන් ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක මෙතනින් සිලෙක්ට් කරගන්න. මෙතනින් ඔයගොල්ලෝ ලැන්ග්වේජ් ලෙවල් එක ගන්නවා. මෙතනින් ඔයගොල්ලෝ ෆ්ලුවෙන්ට් කියන එක දීලා මෙතන ඇඩ් කියන බටන් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන කොළ පාට කන්ටිනියු බටන් එක මේ විදිහට ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙතනින් අහනවා ඔයගොල්ලන්ගේ ඔකියුපේෂන් එක මොකක්ද කියලා. ඔයාලට පුළුවන් මෙතනින් ඩ්‍රොප් ඩවුන් එක මේ විදිහට සිලෙක්ට් කරලා ඔයගොල්ලෝ මොකක්ද මේක කරන්න කියලා මෙන්න මේකට කියන්න. ඔයගොල්ලෝ ඩිජිටල් මාකටිං කරන්න පුළුවන්ද? ඔයගොල්ලන්ට ග්‍රැෆික් ඩිසයින් කරන්න පුළුවන්ද? ඔයගොල්ලන්ට කොපි රයිටිං, එතකොට ට්‍රාන්ස්ලේෂන්, ඒ කියන්නේ මොකක් හරි ඔයගොල්ලන්ට PDF එකක් වෙනවා. ඒක ඔයගොල්ලන්ට වෙන භාෂාවකට ට්‍රාන්ස්ලේට් කරලා ලියන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලන්ට කොපි රයිටිං කරන්න පුළුවන්. ඒකේ විදිහටම ටයිප් කරන්න පුළුවන්. ඒ වගේම බිස්නස්, programming, music and audio, video, data, photography, lifestyle මේවයි ගොඩක් තියෙනවා. ඉතින් මම මේක කරන්නේ graphic and design කියන එක ඉන්න මේ විදිහට මම මේක ක්ලික් කරගන්නවා. ඊට පස්සේ graphic and design එකේ sub categories ගොඩක් තියෙනවා. illustration පුළුවන්, මට flyer එකක් design කරගන්න පුළුවන්. ඒ වගේම මට logo design කරගන්න පුළුවන්. ඒ වගේම මට image editing පුළුවන්. ඒ වගේම social media design පුළුවන්. මෙන්න මේ වගේ ටිකක් ටික් එක දාලා ඔයාලට පුළුවන් මේ විදිහට යටට යන්න. යටට ගියාට පස්සේ මෙතනින් අහනවා ඔයගොල්ලන්ගේ skills ගැන. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් skills දාන්න. ඔයාලට දැන් Photoshop පුළුවන් නම් මේ විදිහට මම Adobe Photoshop කියලා දානවා. Adobe Photoshop මේ විදිහට මම enter කරගන්නවා. ඊට පස්සේ මෙතනින් experience level එක දානවා. මම expert කෙනෙක්ද beginner කෙනෙක්ද කියලා. ඉතින් මෙතන මම expert දාලා මෙතනින් add කරනවා. දැන් ඔයා හිතන්නකෝ ඔයාලට තව එකක් add කරන්න ඕන කියලා ඔයාලට පුළුවන් මෙතන add new කියන තැනට එන්න. ඊට පස්සේ ඔයා හිතන්නකෝ ඔයාලට පුළුවන් copywriting කියලා. මේ විදිහට මම copywriting කියලා දානවා. ඉතින් මෙතන මම copy typing කරන්න පුළුවන්. මම යන්න එක දානවා. ඊට පස්සේ මම මෙතන experience level එක expert දානවා. ඊට පස්සේ ආයිමත් add කරනවා. ඊට පස්සේ ආයිම මට මෙතනින් illustrator පුළුවන් නේ. Adobe Illustrator ගැන මම ගොඩක් දන්නවා. ඉතින් ඒකින්ද මම ඒකත් මට පුළුවන් කියලා දානවා. ඊට පස්සේ ඒකෙත් experience level එක මට intermediate තියෙන්නේ add කරනවා. ඊට පස්සේ මට ආයිමත් පුළුවන් photo editing. මේ විදිහට මම photo design, photo editing තියෙනවා. මෙන්න මේක දාලා මෙතනින් expert දාලා මේ විදිහට add කරනවා. මේ විදිහට ඔයගොල්ලන්ගේ skills ටිකක් ඔයාලට පුළුවන් මේකට add කරගන්න. මෙන්න මේ option ටිකත් ගොඩක් වැදගත්. ඔයගොල්ලෝ කොහෙද ඉගෙනගෙන තියෙන්නේ university එක ඔයගොල්ලන් diploma එකක් හරි degree එකක් හරි තියෙනවද? මේ දේවල් නැතුණා කියලා අවුලක් නැහැ. මේවා තියෙන optional. ඔයගොල්ලන්ට තියෙනවා නම් දාන්න විතරයි තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මොකක් හරි university college එකක් තියෙනවා නම් ඔයගොල්ලෝ country එක තෝරලා ඊට පස්සේ university එකේ name එක තෝරලා ඔයගොල්ලෝ කොච්චර අවුරුද්දක් මෙන්න මේක ඉගෙන ගත්තද ඒ දේවල් මෙතනින් දාන්න දෙන්න. ඉතින් ඒ දේවල් මම දැනට fill කරන්නේ නැහැ. ඊට පස්සේ ඔයගොල්ලන්ට certificate තියෙනවා නම් ඒ certificate උත් මෙන්න මෙතනට add කරගන්න පුළුවන්. ඉතින් ඒ දේවල් මම දැනට skip කරනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට website එකක් තියෙනවද කියලා අහනවා. ඉතින් website එකකුත් මට තාම නැහැ. ඉතින් මේ දේවල් මම skip කරලා මෙතන continue button එක click කරගන්නවා. ඉතින් error එකක් ආවා. මෙතන මේගොල්ලෝ කියනවා ඔයගොල්ලන්ගේ experience years enter කරගන්න කියලා. ඉතින් ඔයගොල්ලන්ට experience තියෙන්නේ මොන අවුරුද්ද ඉඳලා මොන අවුරුද්ද වෙනකන්ද කියලා අහනවා. ඉතින් මෙතන මම drop down එක select කළා. මට 2020 ඉඳලා 2025 වෙනකන් experience තියෙනවා. ඉතින් ඒක මම select කරලා මෙතන continue button එක click කරගන්නවා. අපි දැන් එතනිනුත් ඔයගලන්ට පේනවා මේ විදිහට ටික් දෙකක් මාව. දැන් අපි ඉන්නේ account security කියන option එකේ. අපේ account එක security එක තමයි දැන් අපි හදන්න යන්නේ. ඔයාලට පේනවා අපේ email එක මෙන්න මෙතන verified වෙලා තියෙනවා.
ඊට පස්සේ ඔයගොල්ලන්ගේ ෆෝන් නම්බර් එකක් තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් ෆෝන් නම්බර් එක අර මම කියපු විදිහටම ඇඩ් කරගන්න. දැන්ට මම ෆෝන් නම්බර් එකක් ඇඩ් කරගන්නේ නැහැ. මම මෙතන continue button එක ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මේගොල්ලෝ කියන you are ready to start selling on Fiverr. ඔයා හැම දෙයක්ම දැන් මේකේ හදාගෙන ඉවරයි. ඔයගොල්ලන්ට පුළුවන් මේකේ gig එකක් create කරලා මේකේ sell කරන්න පටන් ගන්න කියලා ඔයගොල්ලන්ගේ skill එක. ඉතින් මෙතන මම gig එකක් create කරන විදිහ ඔයගොල්ලන්ට ඊළඟ වීඩියෝ එකේ තමයි කියලා දෙන්නේ. මොකද ඒක හරියටම කියලා දෙන්න ඕනේ. වීඩියෝ එක දික් වෙනවා මේකෙම කියලා දුන්නොත් එහෙම. ඉතින් මේ විදිහට තමයි මේ gig එකක් create කරගන්න තියෙන්නේ. මෙතන pricing දාන්න පුළුවන්. මෙතන ගොඩාක් details හරියට add කරන්න ඕනේ. ඒ දේවල් මම පිළිවෙලට ඊළඟ වීඩියෝ එකේ කතා කරන්න. මම ඊට කලින් කියන්න මේක අපිට මොනවද තියෙන jobs කියලා මේ විදිහට මම 5 එකට යන්නම්. මේක වාට පේනවා මෙතන graphic and design එකේ තියෙන job ටික විතරක් වාට මෙතන පේනවා. ඉතින් මේ logo designing, art තියෙනවා. ඒතර product and gaming, web designing, books, පොත්වලට පිටකවර design කරන්න පුළුවන්, architecture, fashion ගොඩාක් තියෙනවා. ඉතින් ඔයගලන්ට තියෙන මේ programming ගැන ඔයගලන්ට මේ වෙබ්සයිට් හදන්න පුළුවන් නම් ඒ දේවල්. එතකොට digital marketing ගැන තියෙනවා. ඔයගලන්ට YouTube channel, SEO, video marketing, email marketing මේ වගේ ගොඩාක් තියෙනවා. එතකොට ඔයගලන්ට video animation ගියාම ඔයගලන්ට video edit කරන්න පුළුවන්ද? මේ වගේ ගොඩාක් jobs තියෙනවා. ඊට පස්සේ මෙතන writing වලට ගියාට පස්සේ ඔයගලන්ට කිසිම දැනුමක් නැති කෙනෙක් වුණත් මෙතන script writing තියෙනවා. මෙතන copywriting, copy typing ඒ වගේ දේවලුත් මෙතන තියෙනවා. ඊට පස්සේ මෙතන music and audio ඔයගොල්ලෝ music ගැන දේවල් දන්නවනම් ඒ දේවල් මම වැඩි දන්නේ නැහැ. එතනත් ඒ දේවල් ටිකක් තියෙනවා. ඊට පස්සේ business වලට ගියොත් එහෙම market research කරලා business plan එකක් හදලා දීලා business ඉගෙන ගන්නත් කෙනෙක් ඉන්නවා නම් අන්න ඒකේ ඔයගොල්ලන්ගේ skill එක sell කරන්න පුළුවන්. ඒතකොට finance වලට ගියාම ඒ දේවල් තියෙනවා. tax හදන්න පුළුවන්, tax plan කරන්න. මෙතන මේ AI service කියන එක අලුතින් තමයි මෙතනින් ආවේ. ඔයගොල්ලන්ට පේනවා AI mobile apps, එතකොට AI website software ඒ දේවල් වලට පුළුවන් නම් AI පැත්ත පුළුවන් නම් ඔන්න 5 එකේ ඒකට job තියෙනවා. ඉතින් මම ඔයගොල්ලන්ට පොඩි tip එකක් දෙන්නම්. පුළුවන් නම් AI වලට move වෙන්න. AI තමයි ඉස්සරහට හැම දෙයක්ම වෙනස් කරන්නේ. දැන් 5 එකටත් දැන් ඔයගොල්ලන්ට පේනවා AI ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වගේ avatar එකක් design කරන්න AI පුළුවන් තරම් ඉගෙන ගන්න. ඊට පස්සේ මෙතනින් මේ තව තියෙනවා. මෙතනින් ගියාට පස්සේ personal growth තියෙනවා, consulting තියෙනවා, data තියෙනවා, photography තියෙනවා. ඉතින් photography වලත් ඔයගලන්ට product photography, event photographers මේ වගේ තව දේවල් තියෙනවා. food photography job නම් ඔයගලන්ට පේනවා ඇති තරම් තියෙනවා. අපිට ඉවර කරන්න බෑ බලලා. ඉතින් මම ඔයගොල්ලෝ දැන් job ටික පෙන්නුවා. දැන් ඔයගොල්ලෝ තීරණය කරන්න ඔයගොල්ලෝ මොකද්ද කරන්න job එක කියලා ඔයගොල්ලෝ හරියට තීරණය කරන්න. දැන් ඔය account එකක් හදාගෙන තියෙන්නේ. ඔයගොල්ලන්ගේ account එක හරියට verify කරගෙන තියෙන්නේ. ඊළඟට ඔයාලට තියෙන්නේ මේකේ gig එකක් දාලා ඔයගොල්ලන්ගේ skill එක sell කරන්න. ඉතින් ඒක gig එකක් හදන්නේ කොහොමද? ඒ දේවල් ටික මම ඔක්කොම ඊළඟ වීඩියෝ ඔයගොල්ලන්ට අරන් යනවා. ඉතින් මේ වීඩියෝ එක බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම channel එක මෙතනින් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඉතින් අනිවාර්යයෙන්ම වීඩියෝ එක like කරන්න. ඔයගොල්ලන්ට මොනවා හරි තේරුම් නැති දේවල් තියෙනවා නම් යටින් comment කරන්න. මම මේ දේවල් ඊළඟ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. එහෙනම් අපි ඊළඟ වීඩියෝෙන් හම්බෙමු. thank you වීඩියෝ එක බලුවට.